ආයිබෝවන් මේ දවස්වල බහලුම්ම බලා ගන්න පුළුවන් රෝගයක් තමයි ශ්‍රෙම්පතිස්සාව කියන්නේ. මේ වැස්සත් එක්ක ශ්‍රෙම්පතිස්සාව බොහෝ දිනකට වැළඳිලා තියෙනවා. හිසේ බරගතිය, නාසයේ බරගතිය, උගුරේ අපහසුතා, ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතාවය, එතකොට ශරීරයේ වෙහෙසකාරී බව මේ වගේ දේවල් මේ දවස්වල සුලභවම දක්නට ලැබෙනවා. ඉතින් ඒවා ඔයාට හැදිලාද තියෙන්නේ? මේ වගේ රෝග ලක්ෂණ ඔයාට තියෙනවද? නැත්තම් හැදෙයි කියලා බයෙන්ද ඉන්නේ. ඉතින් මේවා අපිට හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් ඒ වගේම නිවසේදීම ප්‍රතිකර්ම කරලා සූපත් කරගන්න පුළුවන් දේවල්. ඉතින් අද අපි කතා කරමු මේ ශ්‍රෙම්පතිස්සාවට අපිට අනුගමනය කරන්න පුළුවන් හොඳ සෞඛ්‍ය පුරුදු සහ මේක වැළඳුනොත් අපිට සුව කරගන්න පුළුවන් නිවසේදීම කරගන්න පුළුවන් ප්‍රතිකර්ම ගැන. ඇත්තටම ශ්‍රෙම්පතිස්සාව කියන්නේ මොකද්ද? ශ්‍රෙම්පතිස්සාව කියන්නේ අපේ පෙනහළු වල අපි ගන්න ආශ්වාස වාතයත් එක්ක අපේ පෙනහළු වලට ඇතුල් වන දූවිලි අංශු ඒ වගේම අපද්‍රව්‍ය අපේ පෙනහළු තුල එකතු වුණාට පස්සේ ඒවා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ශ්ලේෂ්මල කියලා ශ්‍රාවයකට මික්ස් කරලා අපේ ශරීරයෙන් බැහැර කරනවා. මේක තමයි සරලවම සිද්ධ වෙන්නේ. ඒ වගේම දැන් මේ දවස්වල මේ ශ්‍රෙම්පතිස්සාව කියන රෝගය වැළඳෙන්න හේතුව තමයි මේ අපි ගන්න ආශ්වාස වාතයත් එක්ක වැඩි ප්‍රමාණයක් ජල වාෂ්ප අපේ පෙනහළු තුලට යනවා. එතකොට අපේ ශරීරයේ පෙනහළු තුල තියෙන ජලය වැඩිනේ. එතකොට නිපද වෙන ශ්ලේෂ්මල ප්‍රමාණය වැඩි. එතකොට වාපිත් සෙම් කියන තුන අපේ ශරීරයේ හැම මොහොතකම නිරෝගීව ඉන්න නම් සමතුලිතව තියෙන්න ඕනේ. ඉතින් ශ්ලේෂ්මල නැත්තම් සෙම නිපද වෙන එක වැඩි වුන නිසා ඒක බැහැර කරනවා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් අපේ මේ ශරීරයෙන්. එතකොට ඒ නිසා තමයි මේ දවස්වල අපිට මේ ශ්‍රෙම්පතිස්සාව කියන රෝගය වැළඳෙන්නේ. ශ්‍රෙම්පතිස්සාව කියන රෝගය ඇත්තටම මේ ශ්ලේෂ්මල පිට කරන එක නිසා කියන්නේ ශ්ලේෂ්මල පිට කරන එකට කියන නමක් නෙමෙයි. ශ්ලේෂ්මල පිට කරනවා කියන්නේ සාමාන්‍ය ක්‍රියාවලියක්. නමුත් මේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැති වුනහම මේක අපේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව එක එක ආසාදන ඇති වෙනවා. ඉතින් මේ ආසාදන තත්ත්වවලට තමයි අපි පොදුවේ කියන්නේ ශ්‍රෙම්පතිස්සාව කියලා. මේ ශ්‍රෙම්පතිස්සාව සුව කරගන්න අපිට අනුගමනය කරන්න පුළුවන් සෞඛ්‍ය පුරුදු විදිහට මේ දවස්වල ඔයා සාමාන්‍යයෙන් තේ එකක් වගේ බොනවා නම් ඉඟුරු කෑල්ලක් තලලා තේකට එකතු කරගෙන බොන්න. ඒක මේ ශ්‍රෙම්පතිස්සා අවදානම අඩු කරගන්න පුළුවන් ක්‍රමයක්. ඉඟුරු කියන්නේ ඇත්තටම අපේ ප්‍රතිශක්තිය දියුණු කරන්න ශ්ලේෂ්මල ශ්‍රාවය පාලනය කරන්න පුළුවන් ඖෂධයක්. ඒ වගේම තමයි තවත් හොඳ ඖෂධයක් තියෙනවා. ඒකට ආයුර්වේද නම් කියන්නේ මధుර තලා කියලා. මේකට ඉන්දියාව පැත්තේ කියන්නේ තුලසි කියලා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී ගමේ ගොඩේ කියන්නේ තලා කියලා. මේ තලාකොළ 3-4ක් අරගෙන උණු වතුර නටන උණු වතුරට දාලා විනාඩි 5ක් 10ක් තැම්බෙන්න තියලා ඔයාට මේ දවස්වල පානය කරන්න පුළුවන්. මේක තේකට එකතු කරගන්නත් පුළුවන්. තේකට එකතු කරගත්තාම වෙනම රසක් තියෙනවා. ඉතින් මේක මේ දවස්වල ඔයා සතියකට සැරයක් වගේ පාවිච්චි කරනවා නම් ඔයාට මේ ශ්‍රෙම්පතිස්සාව හැදෙන එකේ තියෙන අවදානම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දවස්වල මේ ශ්‍රෙම්පතිස්සාව අඩු කරගන්න ඔයාට තවත් ගන්න පුළුවන් සෞඛ්‍ය පුරුද්දක් තමයි මේ දවස්වල පොඩ්ඩක් සිසිල් බීම වර්ග ශීත කරපු වතුර වගේ දේවල් පොඩ්ඩක් මේ පාවිච්චි කරන එක අඩු කරන එක හොඳයි. ඉතින් මේ තුලිනුත් ඔයාට මේ ශ්‍රෙම්පතිස්සාව කියන රෝගය වැළඳෙන එක අවම කරගන්න පුළුවන්. ඉතින් අපි මීලකට බලමු මේ ශ්‍රෙම්පතිස්සාව කියන රෝගයට අපිට නිවසේදීම කරගන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියලා. ඔයාට පුළුවන් සුදු ලුණු බිකි 2-3ක් අරගෙන ඒක හොඳින් තලා ගන්න. තලාගෙන නටන උණු වතුරට මේක දාලා හොඳින් තම්බ ගන්න. ඊට පස්සේ ඒ ඉන්නන හුමාලය ඔයාට පුළුවන් රෙදි කෑල්ලකින් මුව ආවරණය කරගෙන ආශ්වාස කරන්න. මේ තුලින් ඔයාට පුළුවන් මේ ශ්‍රෙම්පතිස්සාව වැළඳිලා තියෙනවා නම් සුවපත් කරගන්න. මේක දිනකට දෙවරක් වගේ කරන්න. එතකොට දවස් 2-3ක් වගේ යනකොට මේ අවදානම නැත්තම් මේ රෝග ලක්ෂණ
සුව කරගන්න පුළුවන්. සුදුලුණු කියන්නේ විසබීජනාශකයක්. ඒ වගේම දිලීරනාශකයක්. ඉතින් මේ ශ්ලේෂ්මලත් එක්ක ශුද්ධජීවීන් එකතු වුණාට පස්සේ තමයි වෛරස් ඇති වෙන්නේ. ඉතින් මේ ආවදානම අඩු කරගන්න පුළුවන් මේ සුදුලුණු වලින්. ඒ වගේම තමයි ඔයාලා දන්නවා ඇති ඇපල් සයිඩර් විනාගිරි කියන වින්ග එක. මේක ඕනම සුපර් මාකට් එකක නැත්තම් බෙහෙත් කඩේක ගන්න තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ඇපල් සයිඩර් විනාගිරි සම ප්‍රමාණයක් අරගෙන ඒ හා සමව එකට එකක් වතුර අරගෙන දෙක මික්ස් කරලා පොඩ්ඩක් රත් කරලා ඒකෙන් එන වාෂ්පය ආශ්වාස කරන්න. ඉතින් මේ තුලිනුත් ඔයාට පුළුවන් මේ සෙම තත්ත්වය ඉක්මනින්ම සූපත් කරගන්න. ඉතින් ඒ වගේම තමයි මේ දවස්වල ඔයාට පුළුවන් ඉඟුරු අරගෙන ඒකට මික්ස් කරන්න මීපැණි. මීපැණි ඉඟුරුයි කියන්නේ ගොඩක් හොඳ ඖෂධයක්. මේ දෙකේම වෛරස් වගේ දේවල් විනාශ කරන්න පුළුවන් ගුණයක් තියෙනවා. ඉතින් මේ විදිහට මීපැණි එකතු කරලා මික්ස් කරලා ඔයාට මේ දවස්වල පාවිච්චි කරන්න පුළුවන්. මේක මික්ස් කරපුවා ඕනනම් ඔයාට සුපිරි වෙළඳසල් වලින් ඒ වගේම ඖෂධ කඩවලිනුත් ගන්න තියෙනවා. ඔයාට හදා ගන්නත් පුළුවන්. මේ ඉඟුරුයි මීපැණි කියන මේ බෙහෙත ගොඩක් ඔයාගේ උගුර ආශ්‍රිතව ඇති වෙලා තියෙන අපහසුතාව සුව කරගන්න ගොඩාක් වටිනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මේ දවස්වල පොඩ්ඩක් විටමින් C බහුල ආහාර තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇඹුල් ආහාර, ඇඹුල් පළතුරු වර්ග මේ වගේ දේවල් ඔයාගේ කෑම වේලට එකතු කරගන්න. විටමින් C කියන්නේ වෛරස් ආසාදන තත්ත්ව පාලනය කරන්න පුළුවන් හොඳ විටමින් එකක්. ඉතින් මේ විටමින් C තියෙන ආහාර මේ දවස්වල බහුලව භාවිතා කරන්න පුළුවන් නම් ඔයාට මේ ශ්‍රම ප්‍රතිශ්‍යාව හැදෙන එක අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට පුළුවන් දෙහිකොළ නටන උණුවතුරට දාලා ඒකෙන් එන වාෂ්පය ඔයාගේ නාසයෙන් ආශ්වාස කරන්න. ඉතින් මේ තුලත් පුළුවන් ඔයාට මේ සෙම තත්ත්වය පාලනය කරගන්න. ඉතින් එහෙමනම් මේ බහුලව පවතින මේ ශ්‍රම ප්‍රතිශ්‍යාව කියන රෝගය මේ විදිහට ගෙදරදී අපිට කරගන්න පුළුවන් මේ ප්‍රතිකර්ම වලින් සූපත් කරගන්න ඔයාට පුළුවන් වෙයි. මේවා හරියට කරනවා නම් අනිවාර්යයෙන්ම සූපත් වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් මම හිතනවා මේ දවස්වල සුලභවම පවතින මේ රෝගයට මම ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරන් ආවා කියලා. ඉතින් මේ දේවල් කරලා බලන්න. ඔයාලට මේ ශ්‍රම ප්‍රතිශ්‍යාව වැළඳෙන එක අවම කරගන්න පුළුවන්. වැළඳෙන එකෙන් වැළකීලා ඉන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ ජීවිතේ මේ ගත කරනවා නම් මේ දවස්වල ගත කරනවා නම් ගොඩක් වටිනවා. ඔයාට මේ ශ්‍රම ප්‍රතිශ්‍යාව දානම අවම කරගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රම ප්‍රතිශ්‍යාව වැළඳිලා තියෙනවා නම් අපි මේ කියපු ප්‍රතිකර්ම ඔයාට සිදු කරලා සුවපත් වෙන්න පුළුවන්. නමුත් දවස් 10ක් 12ක් වගේ එක දිගට ඔයාට සෙම තත්ත්ව තියෙනවා නම් උණ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බෙන එක ඊටාම වැදගත්. එහෙමනම් අපි මේ වගේම කාලීන මේ දවස්වල පවතින තවත් රෝගයකට බෙහෙතුත් සමග ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට නිරෝගිමත් දිවියක් වේවා.